කොහොමද ඉතින් යාළුවනේ? ඔයාලව ලයිෆ් ස්ටයිල් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අරමුදල් සපයන ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලයක්. මේ තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මේ විදියට මේ විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ ඉතාමත් සුන්දර පරිසරයක. උදේට මේ විශ්වවිද්‍යාලය ආවට මීදුම් පරිසරයක් මෙන්ම ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක් දකින්නට පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ඔයාලට මේ පේන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනය. හන්තාන අඩවිය පාමුල මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන සිත් ඇද ගන්නා පරිසර පද්ධතියක තමයි මේ පරිශ්‍රය පිහිටලා තියෙන්නේ. මේ විදියට උදෑසන ලාහිරු මඩලින් මේ පරිසරයම ප්‍රභාමවත් වෙනවා. මේ විදියට ඉතාමත් සුන්දර පරිසරයක් මේ. බොහෝ විට මිත්‍රත්වය, ප්‍රේමය, සුන්දරත්වය වැනි ආධ්‍යාත්මික හැඟීම් මේ තුළ ගැබ්බෙලා තියෙනවා. ඒ වගේම මේ පරිශ්‍රය විශේෂයෙන්ම කහමලින් ඇතිරුණු පළස් දකින්නට පුළුවන්. ඒ වගේම සුන්දර රෙබරෝසියා මල්ද මේ පරිශ්‍රය තවත් සුන්දරත් කරවමින් විහිදලා තියෙනවා. මේ නිසාම මේ රෙබරෝසියා මල් වල සුන්දරත්වය මේ පරිසරයේ තවත් විචිත්‍රත්වයට මෙන්ම ප්‍රේමය, ශෘංගාරය රසවත් වූ හැඟීම් දනවමින්ද එනික කෙනාගේ හදවත් තුළ යාවත් කාලන වී තිබෙනවා. ඔබට මේ දක්නට තියෙන්නේ කහමල් වියන. එහෙම නැත්නම් කහමලින් අලංකාර වූ ප්‍රදේශයක්. මේ විදියට කහමල් පිපෙන මේ කාලෙට මේ විදියට සෑම තැනකම පාහේ කහමල් වියන් දක්නට පුළුවන්. මේ පරිසරය දකින බොහෝ පිරිසට මේ කිරිඳ ආලය තෘෂ්ණාව දනවන බව මේ දකින ඔබටත් තේරුම් යන බව මට නිසකයි. විශේෂයෙන්ම මේ පරිසරයේ සුන්දරත්වයට රෙබරෝසියා මල් හේතු වී බව කිව යුතුමය. ඔබට මේ පෙනෙන ආකාරයට වඩාත් විචිත්‍ර අන්දමට මෙම පරිසරය අපිට දකින්නට පුළුවන් මෙන්න මේ පේරාදෙණිය සරසවි පරිශ්‍රයේදී.
මෙම මල්වල විචිත්‍රත්වයටම සරිලන ආකාරයට මේ සොබාදහම පවා මෙම සුන්දරත්වය තවත් විචිත්‍ර අන්දමින් වර්ණනා කිරීමට කටයුතු කළ ඇති ආකාරය මේ රූප සටහන් පෙන් ඔබට දකින්නට පුළුවන්. රාත්‍රියේදී මෙම ප්‍රදේශය ඉතාමත් විචිත්‍ර අන්දමින් පෙනෙන අයුරු මෙහිදී දකින්නට පුළුවන්. සැබවින්ම මේ ඉතාමත් නිස්කලංක පරිසර පද්ධතියක් තමා තිබෙන්නේ. මේ ආකාරයට වඩාත් විචිත්‍රත්වයෙන් සපිරි පේරාදෙණිය සරසවිය මෙරට විශ්වවිද්‍යාල අතර වැදගත් තැනක් උසුලා සිටී. මෙවැනි රට වටා ලොව වටා තොරතුරු දැනගන්න අපිත් එක්කම ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. ඉතින් තාම මේ වීඩියෝ එකකින් හමු වෙන උතුරු අද අපි ඔබෙන් හමු ගන්නවා. අපිත් එක්ක රැඳුණු ඔයාලට බොහොම ස්තුතියි.